අද අපි ප්‍රංශ භාෂාවෙන් je pense කියන වාක්‍ය ඛණ්ඩය ඉගෙන ගමු. je pense කියන්නේ මම හිතනවා කියන එක. මේකට භාවිතා කරලා තියෙන්නේ penser කියන ක්‍රියාපදේ. je pense à toi. je pense à toi. මම ඔයා ගැන හිතනවා. je pense à lui. je pense à lui. මම ඔහු ගැන හිතනවා. je pense à elle. je pense à elle. මම ඇය ගැන හිතනවා. je pense à eux. je pense à eux. je pense à elle. je pense à elle. මේ දෙකේම තේරුම මම ඔවුන් ගැන හිතනවා. ඉතින් මේ දෙකම පාවිච්චි කරන්නේ කවුරුහරි කණ්ඩායමක් ගැන අපි හිතද්දි. හැබැයි අපි je pense à eux කියන එක පාවිච්චි කරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ අපි හිතන්නේ කවුරුහරි පිරිමි ළමයි විතරක් ඉන්න කණ්ඩායමක් ගැන. එහෙමත් නැත්නම් ඒ කණ්ඩායමේ ගෑනු ළමයි සහ පිරිමි ළමයි කියන දෙකොල්ලම ඉන්නවා. අපිට කියන්න ඕනේ නම් අපි හිතන්නේ ගෑනු ළමයි ඉන්න කණ්ඩායමක් ගැන විතරයි කියලා. එහෙනම් අපි පාවිච්චි කරන්න ඕනේ je pense à elle කියන එක. je pense à mes amis. je pense à mes amis. මම මගේ යාළුවා ගැන හිතනවා. je pense à ma famille. je pense à ma famille. මම මගේ පවුල ගැන හිතනවා. je pense à mon professeur. je pense à mon professeur. මම මගේ ගුරුවරයා ගැන හිතනවා. je pense à mon avenir. je pense à mon avenir. මම මගේ අනාගතය ගැන හිතනවා.